අදත් ඔයාලට ඉතාමත් වටින දෙයක් කියන්න හදන්නේ. මොකද ගොඩාක් අපේ ක්ලයන්ට්ස්ලා කියනවා පර්චේස් 6 8 ඉඩම් වල පුළුවන් තරම් ඉඩමේ කව වෙන විදියට සැලසුම නිර්මාණය කරලා දෙන්නේ කියලා. ඉතින් ෆ්‍රී ස්පේස් තියන්න ඕන 3 එකක්. නැත්තම් අප්‍රූව් වෙන්නේ නැහැ ප්ලෑන් එක. 3න් 2යි අපිට පුළුවන් බිම් මහලෙන් කවර් කරන්න. ඒක ඇප්ලිකේෂන් ෆිල් කරනකොට ඒක චෙක් වෙනවා ෆ්ලෝ ඒරියා රේෂියෝ ලොට් කවරේජ් කියලා තියෙනවා. ගොඩනැගිල්ලේ ඉහළට යන්න පුළුවන් උසත් ෆ්ලෝ ඒරියා රේෂියෝ ලොට් කවරේජ් වලින් ඒකම කවර් වෙන්න ඒරියා එකත් පාලනය කරනවා. ඉතින් මේව ගැන දැනගන්න ඕන. අනික ඔයාලා දන්නවා ස්ට්‍රීට් ලයින් තියන්න ඕන. මම කලින් වීඩියෝ එකක් කරා ප්‍රයිවට් පාරන් අඩි 5ක් තියන්න ඕන. නැත්නම් පාරේ මැද මායිම් ඉඳලා අඩි 5ක් තියන්න ඕන. නැත්නම් පාරේ මැද ඉඳලා අඩි 20ක් තියන අවස්ථාවක් තියෙනවා නගර සභා සීමාවේ. සමහරවල් අඩි 50ක් තියන අවස්ථාවක් වෙනවා. ඒකට ඒ සීමා වලින් අනිවාර්යයෙන්ම ඉදිරිපසින් ස්පේස් එකක් තියන්න වෙනවා. පිටිපසිනුත් තියන්න වෙනවා රියර් ස්පේස් කියලා. මහල් දෙකක් නම් අඩි 8ක් තියන්න ඕන. මහල් 3ක් හෝ 4ක් නම් අඩි 10ක් තියන්න ඕන. ඉතින් මේ වගේ ස්පේසස් තියෙනකොට කොහොමත් 66% 3න් 2ක් පමණයි ඔබගේ නිවාසය හෝ ගොඩනැගිල්ල ඉදි කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ඉඩමේ. ඉතින් මේව දැනගෙන ඕන ඉඩම් මිලදී ගන්න. අනික ඔයාලා මේ සම්ප් එක තියන්න ඕන. වතුර ස්ටොක් කරන්න හැම පැත්තටම වතුර එන්නේ නැහනේ. සම්ප් එකෙන් තමයි වෝටර් ස්ටෝර් වෙන්නේ. ඒකම ජෙනරේටර් එකක් තියන්න වෙනවා සමහරවිට. ජෙනරේටර් ස්පේස් එකක් ඕන වෙනවා. ඊට පස්සේ වේස්ට් වෝටර් පිට් එකක් ඕන වෙනවා සිංක් එකේ වතුර යන්න. ඊළඟට අපි නාන ෂවර් එකේ නතරන තවත් වේස්ට් වෝටර් පිට් එකක් ඕන. ඒ පිස් දෙකක් තියන්න ඕන හේතුව තමයි සිංක් එකෙන් එන වතුර වල ඉඳුල් වෙනවා කැරපොත් වෙන හින්දා වෙනම පිට් එකක් ඒ සිංක් වලට සම්බන්ධ වෙන්න ඕන කිචන් එකේ. ඊළඟට සෙප්ටික් ටැංක් එකට තවත් ස්පේස් එකක් ඕන වෙනවා. ඉතින් මේ වේස්ට් වෝටර් පිට්ස් දෙකයි සෙප්ටික් ටැංක් එකයි සම්ප් එකයි ජෙනරේටර් ඒරියා එකයි තියෙනකොට ෆ්‍රී ස්පේසස් තියෙන එක වටිනවා. අනික බ්ලයින්ඩ් ඕන් කරාම ඔයාලා දන්නවා මායිමට ගත්තම ගැටලු වෙනවා. පුළුවන් නම් මායිමෙන් අඩි 3 තියලා ගත්තොත් වඩා හොඳයි වෙන්ටිලේෂන් දෙනවා බිත්ති රත් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ඉඩමක් ගන්නකොට සැලකිලිමත් ඒකද පර්චේස් 10ක් තිබුණොත් හොඳයි. ඉතින් මුළු ඉඩමෙම සැලසුම නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. 3න් 2ක් පමණයි ඔබට නිවාසය ඉදි කරන්න හැකියාව තියෙන්නේ.